දිනපතා වටිනා ධර්මදේශනා සහ දහම් කරුණු ශ්‍රවණය කිරීමට දහම් සෙවන අපගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේට තිබුණා අනුන්ගේ සිත දැකීමේ, අනුන්ගේ පෙර භවයවල ඒ අය කරපු දේවල්, කළ පින පව දැකීමේ පුදුම විදියේ ඥානයක්. අපි සමහර විට කියනවා පරද මේ අනුන්ගේ සිත දැකීමේ නුවණ කියලා. අනුන්ගේ සිත මේ වෙලාවේ මොනවද මෙයා කල්පනා කරන්නේ? හැමතිස්සෙම අනුන් දිහා බල ඉන්නව නෙමෙයි. ඒ මොනොත් බුදුහාන්ට වෙන මොකක්වත් කරන්න හම්බෙන්නේ නැහැ. උන්වහන්සේ ළඟට එන, උන්වහන්සේට පේන, පින් තියෙන, නිවන් අවබෝධ කර ගන්න වාසනාව තියෙන අයව උන්වහන්සේට පේනවා. එහෙම පෙනිලා තමයි බොහෝ විට යොදුන් ගණනාව පයින් යන්නේ. අර කෙනාගේ පින දැකලා ඒ කෙනාට නිවන් මඟ කියලා දෙන්න. මේක අනිත් ශ්‍රාවකයන් වහන්සේලාට නෑ. බුදුහාමුදුරන්ගේ ප්‍රධානම ශ්‍රාවක රත්නේ, බුදුහාන්ට දෙවනි වෙන්නේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. උන්වහන්සේට කියනවා ධර්ම සේනාධිපති. මේ ශාසනයේ සෙන්පතියෙක්, ශාසනය රැකපු කෙනෙක්. ආනන්දාන්ට කියනවා ධර්ම භාණ්ඩාගාරික. බුදුහාමුදුරු කියපු ධර්මය ඔක්කොම දන්න කෙනා, භාණ්ඩාගාරික කෙනෙක්. මොගලන් ආඳුරු ඉරිදියෙන් අග්‍රයි. උන්වහන්සේ තප්පර ගානකින්, මිනිත්තු ගානකින් දිව්‍ය ලෝකෙට යන්න, අපායට යන්න ඉරිදි තිබිච්ච උත්තමයෙක්. මේ අයට නැති සුවිශේෂී ගුණයක් තමයි මේ අනුන් ගැන, අනුන්ගේ සිත දකින්න එක. අනුන් කළ పూర్ව පින පව දකින්න ඥානයක් සාගරේ වාගේ අමාමෑණියන් වහන්සේට තිබුණා. ඒ නිසා තමයි අසරණ වෙච්ච අයට උන්වහන්සේ සරණ වෙන්න නිතර ඉදිරිපත් වුණේ. අනාථ වෙච්ච අයට නිතරම පිහිට වුණා. දැන් හොඳ කතාවක් මේකට තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ එක්තරා ධනවත් සිටු ගෙදරක, මා කෝටි ප්‍රකෝටිපති ගෙදරක එකම දරුවා. මේ දරුවා උපන්නේ සුබ නැකතකට. සුබ නැකතකට මේ දරුවා උපන්නා. මේ දරුවාගේ පාට රත්තරන් පාටයි. මුළු ශරීරයම දිලිසෙනවා. චවිය කියන මේ සම බොහොම පැහැපත්. උපදිනකොටම පුදුම ලස්සනක්, වාසනාවක්. පුතෙක් උපන්නා. මාලිගාවම සතුටු වුණා. බමුණු ගෙනල්ලා පරීක්ෂා කළාම හරිම ලස්සන ළමෙක්. ඒ නිසා නම තිබ්බා ස්වර්ණ. ස්වර්ණ කිව්වම දන්නවා රත්තරන්. අදත් ඔය තියෙන ස්වර්ණාභරණ කියලා. මේ පුතාට නම තිබ්බා ස්වර්ණ. පුන්සඳ වාගේ වැඩෙනවා. ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව, ධන ධාන්‍ය, යස ඉසුර, නැනනුවන, නිදුක් නිරෝගී භාවය කවුරුත් ආදරේ. මාලිගාවේ සේවකයෝ පවා ප්‍රියයි. නපුරු ගති නෑ, නරක ගති නෑ. ඔය සමහර පොඩි ළමයි ඉන්නෝ හරිම නපුරුයි. පුංචි කාලෙම සමහර ළමයි හරි දරුණුයි. ඉතුවක්කාරයි. අකීකරුයි. මිනිසුන්ට එපා වෙනවා. සමහර ළමයි පන්සලට ආවම ආම්දුරුවන්ටත් එපා වෙනවා. සමහර ළමයි ආවම අනේ අපොයි පුදුම ඇදිච්ච කමක් පුංචි කාලෙම. මේ ස්වර්ණව මාලිගාවෙම උරතලයට පත් වුණා.
හොඳට ඉගෙන ගන්නත් පුළුවන්. ඉගෙන කියාගෙන දවසක් තමන්ගේ අධ්‍යාපනයේ ආයතනයේ ඉඳලා එනකොට මා පාරේ වඩිනවා පිණ්ඩපාතේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. උන්වහන්සේත් ඒ වගේ. උන්වහන්සේගේ වැඩමවීම දැකපු මේ ස්වර්ණ තරුණයා දැන් අවුරුදු 16යි. තරුණයාගේ සිතට පුදුම විදිය සතුටක්. අර ආඳුරු වඩිනවා. සමනානංච දස්සනං ශ්‍රමණයන් වහන්සේ නමක් දැකීම දෙලෝම දියුණුවට කරුණක්. දස්සන කියන්නේ මේ දර්ශනය. දස්සන කාමෝ සීලවතං. නිතරම සිල්වතුන් වහන්සේලා දැක දැක ඉන්න තියෙනවා නම් ඒක නිවනට උපනිශ්‍රේ වෙනවා. ඒ දර්ශනයෙන්ම මෙයාගේ සිත වෙනස් වුණා. කල්පනා කළා අනේ මොන තරම් සංසිඳිලාද. කකුල බිම තියන්නේ පොළවටවත් දැනෙන්නේ නැති විදියට. වටපිට බැලිල්ලක් නැහැ, උඩ බිම බැලිල්ලක් නැහැ, සාන්තයි. සන්තින්ද්‍රියා ඉන්ද්‍රිය දමනය කරපු කෙනෙක්. සන්ත මානසා උන්වහන්සේගේ මනස බොහොම ලස්සන වෙන්න ඇති. ඔක්කිට චක්කු බිම බලාගෙන යන්නේ. ළඟට ගිහිල්ලා වැන්දා. වැඳලා කිව්වා ස්වාමීනි මම කැමති මාන වෙන්න. මේ දැක්ක ගමන් ආපු ආසාව. රාතන් වහන්සේ ලස්සනට ඉනා උඩා. මිතබානි ලස්සනට කතා කළ පින්වත් තරුණය ඔබ තරුණයි. එක සැරයක් නෙමෙයි දෙසැරයක් කල්පනා කරන්න. ඔය වයසේ ආසාවල් එනවා මහාන වෙන්න. නමුත් කරන්න බෑ. පැවිද්ද බොහොම දුෂ්කරයි. ඒත් දෙමව්පියන්ගේ අවසර නැතුව ළමෙක් මාන කරන්න බෑ. බුදුහාමුදුරු නීතියක් දැම්මා. ඉල්ලීමකට දාපු එකම නීතිය. තාත්තගේ ඉල්ලීම. සුද්ධෝදන රජුරෝ කියනවා ස්වාමීනි දෙමව්පියන්ගේ අවසර නැතුව ළමයි මාන කරන්න එපා. එදා නීතිය බුදුහාමුදුරු ප්‍රකාශ කළා. ඔබ දෙමව්පියන්ගෙන් අවසර ගන්න ඕන. අවසර අරගෙන ඇවිදින් බලන්න. හොඳමයි ස්වාමීනි කියලා බොහොම සතුටින් ගෙදර ගියා. කෙලින්ම අම්මා ළඟටයි ගියේ. වැඳලා කිව්වා මෑණියන් වහන්සේ මම කැමති අර ගෞතම බුදුහාමුදුරුවන්ගේ ශාසනය මාන වෙන්න. මොකද ඒ කාලේ විවිධ ශාසන තිබුණා. මක්කලි ගෝසාල කියලා කෙනෙක්ගේ ශාසනයක් තිබුණා. අජිත කේශකම්බල කියන කෙනෙක් හිටියා. එයාත් පැවිදි කරනවා. පකුද කච්චායන කියලා කෙනෙක්ගේ ශාසනයකුත් තිබුණා. පූර්ණ කාශ්‍යප ඊළඟට නිගණ්ඨනාත පුත්‍රයා ප්‍රධානයි. ඒ අය ළඟත් තරුණයෝ ගිහලා මාන වෙනවා. ඒ නිසා මේ මම ගෞතම බුදුහාමුදුරන්ගේ ශාසනය මාන වෙන්න කැමතියි. අම්මා උඩබිම් බැලුවා. මොකද මේ දරුවට උනේ කෝටි ගණන් දීපල තියෙන ගෙදර එකම පුතා. අම්මා මොකක්වත් කිව්වේ නැහැ. මොකද තරුණ ළමයින්ගේ යම් තීරණ ගත්තම ඒක වෙනස් කරන්න අමාරුයි. අම්මා ඉතින් බොහොම දුකෙන් තාත්තා එනකන් හිටියා. තාත්තා ගමනක් ගිහින් ගෙදරට ආව සිටුතුමා. පුතා නැති වෙලාව බලලා අම්මා අඬා තාත්තට කියනවා. හරි වැඩේ උනේ. මෙච්චර ආදරෙන් අපි පෝෂණය කරපු අපේ ස්වර්ණ පුතා රත්තරන් පුතා අද දාවල මට කියනවා අම්මේ මම මාන වෙන්න කැමතියි. කසාද බඳින්න කැමතියි කිව්වා නම් මං එක පයින්ම සතුටු වෙනවා. දැන් මට බයයි ගෙදරින් පැනලා යයිද දන්නේ.
මොකද දැන් අපි දෙන්න කරන්නේ? තාත්තත් පුදුමයට පත් වුණා. මේ තරුණ ළමයි දිහා බලනකොට මේ සමාජයේ මොන තරම් විනෝද වෙනවද? සමහර ගෙවල් වල දෙමව්පියන්ට හරි කරදරයක්. තරුණ කොල්ලෝ එකතු වෙලා එක එක මාදලියේ වැරදි වැඩ මේ සමාජය කරනවා. අපේ ළමයට මොකද මේ වුණේ? මොනවද නැත්තේ? ඒ නිසා ස්වර්ණගේ යාළුවන්ට එන්න කිව්වා තාත්තා. අඬගාලා කියනවා දරුවනි උඹලගේ යාළුවා. අපේ යාළුවා වුණාට හරි වෙනස්. එයා අපි කැමති කිසි දෙයකට එයා කැමති නෑ. එයා අපිත් එක්ක එකතු වුණත් පැත්තකට වෙලා ඔයේ ඉන්නවා. අපි විනෝද වෙනවා. එයා විනෝදෙට කැමති නෑ. අපි බල කරන්නෙත් නෑ. දැන් මොකද ප්‍රශ්නේ? එයා මාන වෙන්න ඕනලු. ඔක්කොම පුදුම වුණා. කරන්න දෙයක් නෑ. අවසර දෙන්න. මොකද මිනිහා කිව්වොත් කිව්වමයි. ආයි දෙකක් නෑ. හරි මුරණ්ඩු වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ජීවිත විනාශ වෙන්නත් පුළුවන්. පැවිදි වුණත් බල බල ඉන්න පුළුවන් මේ ළඟ පාතක පන්සලක. අවසර ඇතුව ගින් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ළඟ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්චි කරණත්තාය. මේ සසර දුක මොකක්වත් මෙයා දන්නේ නැහැ. අවුරුදු 16යි 17යි වයස. සැප සොයන වයසේ මෙයා කියනවා මේ දුකින් එතර වෙන්න. මට පැවිද්ද දෙන්න. පබ්බජ්ජං යාචාමි. මම පැවිද්ද ඉල්ලනවා. සරියුත් හාමුදුරුවෝ බොහොම කරුණාවෙන් පැවිදි කළා. ඉස කෙස් ටිකක් කපලා අතර දීලා කිව්වා තරුණයා බලන්න මේ කෙස් ටික කළු පාටයි. කාලයක් යනකොට මේක සුදු වෙනවා. ගැලවි ගැලවි වැටෙනවා. සෝදන්න ඕන. පිය දාන්න ඕන. දුම් අල්ලන්න ඕන. සත්තුත් බෝ වෙනවා. අරිම කරදරයක්. දාඩිය දැම්මම ගඳයි. මෙන්න මේවා කියලා දීලා සිවුර පෙරෙව්වා. දැන් තවත් බැබලෙනවා. ඉසේ කෙස්සත් නෑ. කාපාට කසාවත ඇඳම් රත්තරම් පාට. ඉටි පිළිමයක් රත්තරම් පිළිමයක් ගිනි කඳක් වාගේ බැබලෙනවා. පැවිදි වෙලා දවස් දෙකක් තුනක් සතියක් යනකොට තමන්ගේ ගුරුවරයා සරියුත් හාමුදුරුවෝ ළඟට ගිහින් දන ගාලා වැන්දා. වැඳලා කියනවා අමුතු කතාවක්. ගුරු දේවයන් වහන්සේ මම පැවිදි වුණේ ශ්‍රද්ධාවෙන්. සිවුරු අරින ආසාවකින් නෙමෙයි. නමුත් මට අවසර ලැබේවා. මම මගේ ඇස් දෙකෙන් අපේ බුදු හාමුදුරුවෝ මෙච්චර කාලට මෙයා බුදු හාමුදුරුවෝ දැකලා නැහැ. අපේ තථාගත බුදුරජාණන් වහන්සේව මම මගේ ඇස් දෙකෙන් දකින්නේ. මාර්ගඵල අවබෝධ කරගත්තට පස්සේ රාත් වෙලා තමයි මම බුදු හාමුදුරුවෝ දකින්නේ. කොහොමද අදිෂ්ඨානෙ? වෙන අය මාන වෙන්න කලින් නලියන්නේ බුදු හාමුදුරුවෝ දකින්න. සමහරු මාන වෙච්ච ගමන් යන් කියන්නේ බුදුන් දකින්න. මේ ස්වර්ණ තෙරුන් වහන්සේ කියනවා මම මගේ මේ ඇස් දෙකෙන් අපේ ශාස්ත්‍රුන් වහන්සේ දකින්නවා නම් දකින්නේ රහතන් වහන්සේ නමක් වෙලා. එතකොටයි මට ගෞරවයක් තියෙනවා. එතකොටයි බුදුරජාණන් වහන්සේ මං ගැන සතුටු වෙන්නේ. ඒ නිසා මට අවසර ලැබේවා. ඉක්මනින්ම මාර්ගඵලයක් ලබන්න රහත් වෙන්න සුදුසු භාවනාවක් මට කියලා දෙන්න. සරියුත් හාමුදුරුවන්ට පුදුම සතුටක්. මගේ ගෝලයාගේ අදිෂ්ඨානෙ. මම බුදුහාමුදුරුවෝ දකින්නේ රහත් වෙලාමයි.
එතකම් මම බුදුන් දකින්න යන්නේ නැහැ. බුදුහාමුදුරු මේ පන්සලට වැඩියත් මං එන්නේ නැහැ බලන්න. මගේ අරමුණ ඉෂ්ට වෙලා තමයි මම බුදුහාමුදුරන්ගේ පාපත් මල්ලලා වඳින්නේ. සතුටු වෙච්ච සරියුත් හාමුදුරු කියලා දුන්නා භාවනාවක්. කර්මස්ථානේ හොඳට පාඩම් කරගෙන ඉගෙනගෙන ගුරුවරයාට වැඳලා සමාව අරගෙන ගියා කැලේට. රමණීය වනාන්තරයක් තිබුණා. ඒ වනේ මැද්දේ පුංචි කුටියක් තියෙනවා කාමර මේ ගස් තියෙන තැන. ඒ කුටියට ගිහින් බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති. බුදු ගුණ වඩනවා, මෛත්‍රිය වඩනවා. අසුභය වඩනවා, මරණ සතිය වඩනවා. හොඳට සතුර ආරක්ෂාව අතර පැත්තට වීදෝලා අර වන සත්තු ඉන්න අමනුෂ්‍යෝ ඉන්න කැලේ තනියෙන් අර ගුරුවරයා කියලා දුන්නු භාවනාව පටන් ගත්තා. පිණ්ඩපාත යනවා එනවා සතර ඉරියව්වම භාවනාව. කාලෙ ගෙවිලා යනවා. මාස 3ක් ගියා. කිසිම අධිගමයක් නැහැ. සිත එකඟ වෙන්නෙත් නැහැ. සිත විසිරෙනවා. භාවනාව අසාර්ථකයි. ආයි ආවා. ඇවිල්ලා ගුරුවරයාට කියනවා වැඳලා සමාවෙන්න. ඒ භාවනාව මට ගැලපෙන්නේ නැහැ. ඒ භාවනාව කරගෙන යනකොට මගේ සිතේ රාගය ඇවිස්සෙනවා. ද්වේෂය ඇවිස්සෙනවා. නිදිමත එනවා. කම්මැලිකම එනවා. සිත විසිරෙනවා. හරි අමාරුයි. මම මාස 3ක් බැලුවා. බෑ කරන්න. අනුකම්පං උපාදාය. මට අනුකම්පා කළා තව එකක් කියලා දෙන්න. ආම්දුරු බොහොම ආදරෙන් තමන්ගේ ගෝලයට වෙන කර්මස්ථානයක් කියලා දුන්නා. සතුටින් ඒකත් ඉගෙනගෙන ආයි අර කැලේටම ගිහින් අර විදියට බුදු ගුණ වඩලා, මෛත්‍රිය වඩලා, අසුභය වඩලා, මරණ සතිය වඩලා අතර දිශාවට ආරක්ෂාව යොදාගෙන භාවනාවෙන් රුක්ක මූලගතෝවා ගහක් යට හොඳට වාඩි වුණා. අර දෙවනුවට කියලා දුන්නු භාවනාව වඩන්න පටන් ගත්තා. දවස පුරාම පැයයි 2යි සැතපෙන්නේ. ඒත් මාස 3ක් විතර ගියා. කිසිම නෑ සමාධියක්. දන්නේම නැතුව නිදි කිරනවා. උද්දච්ච කුක්කුච්ච නීවරණේ, තීන මිද්ද නීවරණේ. හරි අමාරුයි ඇඟට. කොන්ද රිදෙනවා, කකුල් රිදෙනවා, කැලේ තනිය. දැන් බයකුත් එනවා. ඇයි තනියෙන් ඉන්නේ? අද වාගේ ලයිට් එලි මොකක්වත් නැහැ, වන සත්තු පිටිලා. සමහර දවස්වල රැට කොටියෝ වලස්සු වාගේ භයානක සත්තු ඉස්සරහින් යනවා ගිනි මැලේ ළඟ. බයයි. මාස 3ක් ගියා. ආයි ආව පන්සලට. සරියුත් හාමුදුරන්ට පේනවා මේකත් හරි ගිහිල්ලා නැහැ වාගේ. ඇවිල්ලා වැඳලා බිම බලාගෙන කියනවා මම මාන උනේ ශ්‍රද්ධාවෙන්. මගේ එකම අරමුණ අපේ බුදු හාමුදුරුවන්ව මම දකින්නේ රහත් වෙලා. ඒ නිසා දැන් දෙවතාවක් මම භාවනා කරන්න ගියා. දෙවතාවෝ මට බැරි වුණා, මම පරාදයි. අනේ ස්වාමීනි මට තව එකක් කියලා දෙන්න. සරියුත්තාන්ට දුක හිතුණා. මේ ගෝලයා මොන තරම් ශ්‍රද්ධාවක්ද. දෙවනි භාවනාවක් කියලා දුන්නා. ඒකත් ඉගෙනගෙන අනේ ගියා කැලේට. ඒ විදියටම මාස 3ක් ගත කළා. දැන් නම් බෑ. ඒත් හරි ගියේ නෑ. කලකිරුණා. දැන් ලැජ්ජයි ගුරුවරයාගේ මූණ බලන්න.
3 වතාවක් භාවනාව ඉගෙන ගත්තා. 3 වතාවක් කැලේට ආවා. 3 වතාවම බැරි වුණානේ අඩුම තරමේ උඩින් යන්නවත් බැරි වුණා. අසාර්ථකයි. මම පව්කාරයෙක්. මම පින් නැති එකෙක්. තමන් කෙරෙහිම කලකිරුණා. එපා වෙලා වාගේ ආවා ගුරුවරයා බලන්න. ගුරුවරයා තේරුම් ගත්ත ප්‍රශ්නේ. තේරුම් අරගෙන කියනවා ස්වර්ණ දැන් කරන්න දෙයක් නැහැ. දැන් ඔබ පරාදයි. දැන් කරන්න තියෙන එකම දේ තමයි බුදුහාමුදුරු දකින්න යන එක. උන්වහන්සේ කියලා දෙන භාවනාව කළොත් ඔබට පුළුවන් වෙයි. ඔබට බැරි කම නෙමෙයි. ඔබ මා පුණ්‍යවන්තයෙක්. මම දුන්නු කර්මස්ථාන උඹට ගැලපෙන්නේ නැහැ. බුදුහාමුදුරු සියල්ල දන්නවා. ඔබව දැක්ක ගමන් බුදුහාමුදුරුවෝ ඔබට ගැලපෙන භාවනාව කියලා දෙයි. ඒ නිසා යන්න ලෑස්ති වෙන්න. විශාල දුර ප්‍රමාණයක් පයින් යන්න තියෙන්නේ. සරියුත් හාමුදුරුවෝ මේ ස්වර්ණ හාමුදුරුවෝයි 3 සිවුරු පාත්තර අරගෙන පිටත් වුණා පාන්දරින්. දවස් 2ක් 3ක් ගත වුණා ජේතවනයේට එන්න. ජේතවනයේට ආවේ උදේ 8:09ට ආවා. බුදුහාමුදුරන්ගේ ගඳ කුටියේ දොර ඇරලා තියෙනවා. දොර ඇරලා තියෙනවා නම් බුදුහාමුදුරුවෝ ඇතුලේ වැඩ ඉන්නවා. ගෝලයා එක්ක බුදුහාමුදුරු මේ සරියුත් හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ කුටියට වැඩිය බොහොම ගෞරවයෙන්. පොළව අල්ලලා වැඳලා ඇතුළට වැඩලා සුගන්ධ කුටිය. ගිහිල්ලා දකුණු අත පැත්තෙන් බුදුහාමුදුරන්ට ලස්සනට වැඳලා ගුරුවරයයි ගෝලයයි බිම වාඩි වුණා. වාඩි වුණාම බුදුහාමුදුරු සරියුත් හාමුදුරන්ගෙන් කතා කළා සාරිපුත්ත කොහමද ගමන? එන ගමනේදී කරදරේම නෑ නේද? දානමාන ලැබුණාද? කොහමද මේ පැත්තේ උන්වහන්සේලා සතුටින් ඉන්නවද? සරියුත් හාමුදුරුවෝ විමසනවා භාග්‍යවතුන් වහන්සේ කොහමද සනීපෙන්නේද? අසනීප ආබාධ අඩුයි නේද? ඔන්න බලන්න සතුටු සාමීචි. මේ ශාසනයේ ඉන්න බලවත්ම දෙන්නා කතා කරලා සතුටු සාමීචි ඉවර කරලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අර ළඟ ඉන්න පොඩි නම ස්වර්ණව පෙන්නනවා. බුදුහාමුදුරු දන්නවා. නමුත් ගෝලයා ගැන කියලා දෙන්න ඕන. ස්වාමීනි මේ මගේ ගෝලයෙක්. ඔබ වහන්සේගේ ශාසනයේ මහණ වුණේ ළඟදී දැන් අවුරුද්දකට කිට්ටුයි. මේගොල්ලන්ගේ තාත්තලාගේ ව්‍යාපාර රත්තරන් ස්වර්ණාභරණ කඩ තියෙන්නේ. ගෙදර එකම පුතා අම්මා තාත්තා අකමැති වෙද්දිත් බල කරලා අවසර අරගෙන මගේ ළඟ මාන වුණා. නම ස්වර්ණ. අරිම කී කරුයි. ඊටාම හොඳ ගුණ තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ උන්වහන්සේ මාන වෙලා සතියක් විතර ගියාම දවසක් බුදුන් වැඳලා මගේ ළඟට ඇවිදින් කියනවා ගුරු දේවයන් වහන්සේ මම පැවිදි වුණේ ශ්‍රද්ධාවෙන්. ඒ නිසා මම කවදාරි මගේ මේ ඇස් දෙකෙන් ඔබ වහන්සේගේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ බුද්ධං සරණං ගච්ඡාමි කියපු අපි ඒ බුදුහාමුදුරු මගේ ඇස් දෙකෙන් දකින්නේ මම මගපලයක් ලබලා රාත් වෙලයි දකින්නේ. එතකම් මම යන්නේ නෑ. බුදුහාමුදුරු මේ වැඩියත් මන් දකින්න එන්නේ නෑ. එහෙමයි කිව්වේ. ඒ නිසා මට භාවනාව කියලා දෙන්න කියලා කර්මස්ථානයක් අරගෙන කැලේට ගියා. මාස 3කින් ආවා. ඇයි ඒක අසාර්ථකයි. දෙවෙනි සැරේත් මම කියලා දුන්නා
ඒකත් ඉගෙනගෙන ගියා. අනේ පුදුමයක්. ඒකනුත් බෑ. ආයි ආවා. ආයි මම කියලා දුන්නා. කියලා දීලා ස්වාමීනි මං නිකන් හිටියේ නෑ. මේ උන්නාන්සේ ගියාට පස්සේ මේ උන්නාන්සේ ඉන්න වනාන්තරයට මමත් ගියා. මේ නම මේ මං කියනකම් ඕක දන්නේ නෑ. මමත් කැලේට ගිහලා ටිකක් ඈතකට ඉඳගෙන මේ පොඩි නම කරන ඒවා බලාගෙන හිටියා. ස්වාමීනි මටම පුදුමයි. අරිම වීරියවන්තයි. සක්මන් කරනකොටත් ලස්සනයි. පියවර තබනකොට පේනවා. උජුං කාය කෙලින් වාඩි වෙනවා. බද්ධ පරියංකේ ඉන්නේ. විනාඩියක් නාස්ති කරන්නේ. ශ්‍රමණ ධර්ම සියල්ලම ඉෂ්ට කරනවා. පිණ්ඩපාතේ යනවා එනවා. අතුපතු ගානේවත් කරනවා. ස්වාමීනි බොහොම වීරියයි. නිදාගන්නෙත් බොහොම ටිකයි. මම සතියක් අමාරක් බලාගෙන හිටියා ඇංගිලා මේ නම මොකද මේ කරන්නේ? බොරුවක් කරනවද? නෑ ස්වාමීනි පුදුම වීරියවන්තයෙක්. වීරිය කරනවා කියන්නේ මේ වයසේ මට පුදුමයි. ඒ භාවනාවත් හරි ගියේ නෑ. මට කරන්න දෙයක් නෑ. ඒකයි මම ගෝල නමට කිව්වා දැන් නම් පොඩි නම කරන්න දෙයක් නෑ 3 සැරයක් කරලා බැලුවානේ. දැන් අපි යන් බුදුහාමුදුරු බලන්න. එහෙම කියලායි මේ අකමැත්තෙන් අර ගුරුවරයාගේ වචනයට අවනත වෙලා මේ ආවේ. බුදුහාමුදුරු දැක්කා. බුදුහාමුදුරු දන්නවා. මේ කතාව ගුරුවරයා කියලා ඉවර වෙනකොටම බුදුරජාණන් වහන්සේ කලේ අර ස්වර්ණට කිව්වා ස්වර්ණ පොඩ්ඩක් නැගිටලා යනවා කිව්වා එළියට. අර පොකුණ පැත්තට යන්න. තවත් රිදුණයි තැයි බුදුහාමුදුරු යන්නත් කිව්වාට. එළියට යන්නයි කිව්වේ. සැරට කළානේ සැරට කිව්වනේ මේ බුදුවරුන්ගේ වචන සැර නැහැ. මේ තරුණ ආඳුරු බොහොම ලැජ්ජාවෙන් නැගිටලා බුදුහාමුදුරන්ට පිටුපාන්න නැතුව එළියට ගින් බර කල්පනාවක් වෙච්ච දේ. කල්පනා කර කර ජේතවනේ මැද්දේ විශාල පොකුණක් තියෙනවා. පොකුණ පැත්ත බලාගෙන යනවා. යනකොට මේ තරුණ ආඳුරන්ට පේනවා පොකුණේ එක පාරට විශාල නෙළුම් පොට්ටුවක් ආවා. කමනීයයි ලස්සනයි. නෙළුම් පොට්ටුව දිහා බැලුවා. බලාගෙන ඉස්සරහට යනකොට නෙළුම් පොට්ටුව විකසිත වෙනවා සූර්යාලෝකේ වැටෙන වෙලාව. නෙළුම් මලක් පිපෙනකොට හරි ලස්සනයි. අපි දැකලා නැහනේ. අපි අතින් පුප්පලනේ බලන්නේ. මේ පෙති එකින් එක දිගෑරෙනකොට දැන් මේ සල්ගයේ මල් පිපෙනකොට උදේ 4 මාරට එකින් එක කරන්ට් එකක් ගිහිල්ලා වගේ දිගෑරින්නේ. නිකම්ම පිපෙන්නේ නැහැ. හරිම ලස්සනයි. මේ තරුණ උන්නාන්සේ දැක්කනේ නෙළුම් මලක් පිපෙනවා. පිපෙනවා බලාගෙන ළඟට යනවා. හරිම ලස්සනයි. පිපිලා ඉවරයි මැද්දේ තියෙනවා කාපාට රේණු. දැන් පිපිච්ච මල උඩට බඹරු වෙනවා ලස්සනට. මලේ වාඩි වෙලා. මලේ සුවඳට පාටට කරදරයක් නොකර පැණි ගන්නවා. මෙයා මේක බලාගෙන ඉස්සරහට යන්නේ. දැන් සිතේ අර දුක මොකක්වත් නැහැ. දැන් ස්වර්ණ භික්ෂුවගේ සිත තියෙන්නේ කොයිද අර මලේ. දැන් අර කැලේ කතා කරපුවා ඒවා මොකක්වත් මතක නැහැ. මලයි සිතයි. අරමුණ වුණා. දැන් ටික දුරක් යනකොට මොකද උනේ? අර පිපිලා බඹරු ආපු මලේ පෙති ගැලුණා. පෙති ගැලවිලා බිමට වැටෙනවා.
මල පර වෙනවා. මල පර වෙලා. අර ලස්සනට තිබිච්ච මලට වෙච්ච දේ පෙති ගැලවුණා. පර වෙලා. දැන් අර නටුව තියෙනවා. නටුව මැද්දේ අර මලේ රේණු ටික තියෙනවා. ඒකත් මේම කළ නැමුණා. ඒක කුණු වෙනවා. මෙයා ගිහිල්ලා වාඩි වුණා අර පොකුණේ ගැට්ටක උඩ. වාඩි වෙලා බැලුවා. අතන ඉඳලා එනකොට ලස්සනට තිබිච්ච පෝට්ටුව පිපිලා. පිපිච්ච පෝට්ටුවේ මල වෙලා. මල උඩට රේණුවා මේ බඹරුව ආවා. ලස්සනට තිබිච්ච මල පර වුණා. අනේ පෙති ටික ඇලිලා ගියා. දැන් මේ පෝට්ටුවත් කුණු වෙලා ඇඹරිලා. මොකද මේ උනේ කියලා මේක බලනකොටම අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන රහත් වුණා අර පොකුණේ ගැට්ට උඩදී. දැන් තවත් ලස්සනයි. ඇයි කෙලෙස් ඔක්කොම සේදිලා ගියා. ආයි ඉපදෙන්නේ නැති කෙනෙක්. බොහොම සතුටුයි අනේ සපයි. බුදුආන්ගේ බලය. බුදුආන්දරන්ගේ නුවණ. බුදුආන්දරන්ගේ අනුකම්පාව. ගුරුවරයා ඉදිරිපිට මට එළියට යන්න කිව්වේ මේකටයි. මං එක වචනයක් කතා කළේ නෑ. අමුතු භාවනාවක් කියලා දුන්නෙත් නෑ. මට නැගිටලා එළියට යන්න කිව්වා. කරුණාවෙන් කිව්වේ. ඒ එළියට ආපු මේ ටික දුර මට නිවන විවෘත වුණා. අනේ මගේ බුදුආඳුර බුද්ධං සරණං ගච්ඡාමි. නමෝ තස්ස භගවතෝ අනේ මේ උත්තමයන් වහන්සේගේ සසුනින් මම දායාද ගත්තා. දැන් ගියායි බය නැතුව සිංහෙක් වාගේ. එළියට ආවේ ලැජ්ජාවෙන් මිරිකිලා බිම බලාගෙන. දැන් බුදුආන්ගේ කුටියට යන්නේ සිංහෙක් යනවා වාගේ. ඇයි ශාසනයේ දායාද ලැබිච්ච කෙනෙක්. සරියුත් ආඳුරුයි බුදුආඳුරුයි කතා කර කර ඉන්න වෙලාවේ ස්වර්ණ එනවා. සරියුත් ආඳුරු දැක්කා වෙනදට නැති වෙනසක්. ගෝලයට මොකක් හරි වෙනසක් වෙලා. බැබලෙනවා. ඇවිල්ලා වාඩි වෙලා පුදුම විදියේ සද්ද ආදරයකින් ස්වර්ණ ආඳුරු බුදුආන්ට වැඳ දරහත් වෙලා. සරියුත් ආඳුරු භාවනා 3ක් කියලා දුන්නා. 3ම අසාර්ථකුනේ මොකද? ස්වර්ණ ආඳුරන්ගේ චරිතයට ගැලපෙන භාවනාව සරියුත් ආඳුරු දන්නේ නැහැ. බුදු ආඳුරු දන්නවා. මොකද මේ ස්වර්ණ භික්ෂුව සංසාරේ පුරාම ලස්සනට ආදරය කරපු කෙනෙක්. එයා රත්තරන් ව්‍යාපාර කළේ. ස්වර්ණාරිය ආසයි ලස්සනට අඳින්න. ලස්සන මිනිස්සු ඇසුරු කරන්න. එයා හැමතිස්සම බැලුවේ ලස්සන. ඔය කැතේවට කැමති නෑ. අප්‍රසන්න දේවල් එක්ක එයා ගැටෙනවා ඉස්සර ඉඳලම. එයාට ඕන ප්‍රියමනාප ඇස පිනෝනදී. ඒ නිසා මල් වතු වලට, රත්තරන් බඩු වලට අදත් ඉන්නේ මිනිස්සු. ලස්සන දේවල් කවුරුත් ආසයි. මෙයා රත්තරන් අතපත ගාපු කෙනෙක්. උඩඟු කමක් තිබුණා ලස්සන නිසා. අනුන්ට වඩා මම ලස්සනයි. අදත් සමහරු ඉන්නේ. අදත් ඉන්නවා. සමහර මිනිස්සු ඉන්නවා. ලස්සන දේම අගය කරනවා. දැන් මොකද වුනේ? බුදුහාමුදුරු දැනගත්ත මෙයා ලස්සන වලටයි කැමති. ඒ නිසා බලන්න විලේ ලස්සන නෙළුම් පෝට්ටුවක් මැව්වා. නෙළුම් මලට අපි ආසයි. නෙළුම් මල පිපෙන්න සැලසුවා. මල් පිපෙනකොට ලස්සනයි. මෙයා ලස්සනට ආස නිසා මෙයාගේ සිත යෙදෙව්වා එතනට. දැන් බාහිර අරමුණු මොකක්වත් නැහැ. මනස දැන් එකඟ වෙලා තියෙන්නේ නෙළුම් මලේ. ඔන්න බලන්න. මල පිපෙනවා ලස්සනයි. රත්තරන් පාට මේ ස්වර්ණ ආඳුරු අර රතු පාට නෙළුම බලාගෙන ඉස්සරට ගියා. බඹරු වෙනවා ලස්සනයි. මී මැස්සෝ වෙනවා ලස්සනයි.
ඇවිල්ලා මේ මලෙන් පැණි උරනවා. මේවා ඇස් දෙකට ලස්සන දර්ශන. මිනිහෙකුගේ ඇස් දෙකට ලස්සන දර්ශනයක්. ඒකේ සිත යෙදෙව්වා සිත එකඟ කරගෙන ඉදිරියට යනකොට ඔන්න වෙච්ච දේ අර ලස්සනට තිබිච්ච මල පරවනවා. අර පාට පිච්චිලා යනවා. පෙති ගැලවෙනවා. අර මලේ තිබිච්ච නටුව ඒකත් නැමිලා කුණු වෙලා අර මල නෑ. විනාශ වුණා. ඕකනේ අපි මල් පූජා කරනකොට කියන්නේ. පුප්පං මිලායාති යතා ඉදම්මේ කායෝ තථා යාති විනාශ භාව. වන්න ගන්ධ ගුණෝපේතං. මේ ලස්සන පෙම්බර සුන්දර පාට ඇති මල් අනේ පර වෙනවා. කුණු වෙනවා. විනාශ වෙනවා. කායෝ මගේ කයත් ඒමයි කියන එක අපි හැමදාම මල් පූජා කරනකොට කියනවා. මේ ස්වරණ ඕක කිව්වේ නෑ. එයා ඒක තේරුම් ගත්තා. මේ ලස්සන මලට වෙච්ච දේ නේ නම් මට වෙන්නේ. දැන් මේ නාඹර යෞවන වයස මගේ. දැන් ලස්සනට ඇඩට සුන්දරට හිටියට මමත් නාකි වෙනවා. මගෙත් මේ දිලිසෙන ගතිය නැති වෙනවා. මගෙත් මේ සම රැලි වැටෙනවා. දත් ටික වැටිලා යනවා. කෙස්ස වැටිලා යනවා. කෙස්ස සුදු වෙලා යනවා. මමත් දෙකට නැමිලා යනවා. අන්තිමේදී මම මැරෙනවා. ලෙඩ වෙනවා. මැරුණට පස්සේ එක්ක වල දැම්මොත් පණුව ගන්නවා. පිච්චුවා නම් අලු වෙනවා. මේක නේනම් ඇත්ත. මම කියලා කෙනෙක් ලෝකේ නෑනේ. මම කියලා කෙනෙක් ඉන්නවා නම් මට පුළුවන් මගේ ශරීරය රැකගන්න. අපි අනාතයි, අසරණයි. මේ ලෝකේ හැම දෙයක්ම දුකයි. දුකට කාරණාව තණ්හාව. මේ තෘෂ්ණාව නිසා නේනම් මෙන්න බලන්න සිත වැඩ කළා විදර්ශනාවට. ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්ත අර මල දැකලා. මල දැකලා සිත අරමුණු වුණා. ඊළඟට මල පර වෙනවා දැකලා කලකිරුණා. ඇත්ත ඇති සැටියෙන් දැක්කා. ලෝකේ ස්වභාවය මේකයි. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. මේ මලත් පිපුණා. ටික වෙලාවක් ලස්සනට තිබුණා. අන්තිමට විනාශ වුණා. කායෝ තථා යාති මටත් ඔය ටිකම නේද? ඔන්න සම්මා දිට්ඨිය ඇති වුණා. දර්ශනය හොඳ වුණාම ඇත්ත ඇති සැටියෙන් දැක්කා. දැකලා මේ නම රහත් වුණා. ඔන්න බුදුහාමුදුරන්ගේ ධර්ම. ඒ කෙනාට ගැළපෙන විදියටයි බුදුවරු බණ කියන්නේ. ඇඟිලි පාම එක වාගේ නෑ. අපි සංසාරේ පුරුදු කරගෙන ආපුවා තියෙනවා. ඒ පුරුදු කරගෙන ආපුවා අඳුනගන්නේ බුදුවරු විතරයි. හැම එක්කෙනාටම බෑ. ඒ දක්ෂයව තෝරගෙන ඒ දක්ෂයාට අදාළ දේ කියලා දුන්නම එයා දන්න දේ එයා සංසාරේ පුරුදු කරපු දේ කියලා දුන්නම අනේ ඉක්මනට අවබෝධ කරගන්න පුළුවන්. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ඥාන ශක්තිය. අනුන්ගේ සිත් දකින්න ශක්තිය. එදා මේ ස්වර්ණ භික්ෂුවට බුදුහාමුදුරුවෝ අර මල පෙන්නලා ලෝකේ ඇත්ත ඇති සැටියේ පෙන්නලා වනගත වෙලා අවුරුද්දක් විතර කරපු භාවනා එකකින්වත් ලබන්න බැරි වෙච්ච මගඵල නැත්තම් උතුම්ම පදවිය රහත් පදවිය මේ එක මලකින් පැයකින් එකමාරකින් අවුරුද්දකින් බැරි වෙච්ච දේ පැයකින් එකමාරකින් මේ තරුණ ආම්දුරු අවබෝධ කරගත්තේ බුදුරජාණන් වහන්සේගේ ඥාන ශක්තිය නිසා. ඒ නිසා තමයි මේ සූත්‍ර හැම එකක්ම එක එක්කෙනාට එක එක විදියට ගැලපෙනවා. එක එක්කෙනාගේ අවබෝධය. එක එක්කෙනා සංසාරේ පුරුදු කරපුවා. අපි කාගේ ළඟත් දක්ෂතා තියෙනවා සැඟවිලා. අපි දන්නේ නැහැ. ඒවා මතු කරලා දෙන්න කල්යාණ මිත්‍රයෙක් ඕනා. ලෝකේ පාළ වෙච්ච හොඳම කල්යාණ මිත්‍රයා බුදුහාමුදුරු විතරයි. මිනිස්සු ඕන තරම් ඉන්නවා, ගුරුවරු ඕන තරම් ඉන්නවා. නමුත් සැබෑම කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම් ඒ බුදුහාමුදුරු.
උන්වහන්සේ ජීවතුන් අතර නෑ. නමුත් එදා පිරිනුවන් පාන වෙලාවේ දේශනා කළා මාන ආනන්ද මේ පිරිනුවන් පාන එක බුදු කෙනයි. මම බුදුවරු 84ක් ඉතිරි කරලා යන්නේ. මන් දේශනා කරපු මේ සෑම බණක්ම ඔබලාට බුදු කෙනෙකුට සමානයි. එහෙමනම් අපිට බුදුවරු 84ක් වැඩ ඉන්නවා. අපි ධර්ම ශ්‍රවණය හොඳට කරන්න ඕන. දැන් හරියට බණ පොත්පත් තියෙනවා. ලස්සනට ලියනවා. ඕන තරම් සූත්‍ර ලියලා තියෙනවා දැන්. සිංහල භාෂාවෙන් ලියලා තියෙනවා. සරල භාෂාවෙන් ලියලා තියෙනවා. ගැඹුරු බණපද බොහොම ලස්සනට විස්තර කරනවා. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන්න ඕන. බණ පොතපත කියවන්න ඕන. ගැටලු තැන් විසඳ ගන්න ඕන. එතකොට Taman සංසාරේ පුරුදු කරපු මොනවා හරි තියෙනවා නම් අර බණ පොතපත කියවද්දී ඒවා ඉස්මතු වෙනවා. ඒ තුලින් Tamanගේ ඥාන දර්ශනේ වැඩෙනවා. Taman ළඟ තියෙන අර සැඟවිච්ච දක්ෂතා නිපුණතා එළියට එනවා. ඒ තුලින් පුළුවන් ධර්මය අවබෝධ කරගන්න. ඒ නිසා බුදුවරු ලෝකේ පාළ වෙන්නේ කලාතුරකින්. බුදුවරුන්ගේ ධර්මයේ ලෝකේ පවතින්නේ ටික කාලයයි. දැන් 2500ක් ඉවරයි. පින්වත්නි බුදුහාමුදුරු දේශනා කළේ සෝ භගවා මේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ බෝධාය ධම්මං අවබෝධ කරගත් ධර්මයයි දේශේති දේශනා කළේ. ඒ ධර්මයත් ආදි කල්යාණං මුලත් හොඳයි. මජ්ජේ කල්යාණං මදත් හොඳයි. පරියෝසాన කල්යාණං අගත් හොඳයි. අර්ථ වශයෙන් ගත්තොත් ව්‍යංජන වශයෙන් ගත්තොත් පරිපූර්ණ ධර්මයක්. කිසිදු අඩුවක් නැති ධර්මයක්. පිරිසිදු ධර්මයක් අපිට වදාළේ. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන එක මා වාසනාවක්. ධර්ම සාකච්ඡා කරන එක මා වාසනාවක්. නිකරුණේ කාලේ කන් නැතුව අනවශ්‍ය දේ බලබලා කියව රාගය අවුස්ස ගන්න නැතුව කෙලෙස් වලට යට නොවි හොඳට ධර්මානුකූලව සිතලා බලලා සිත දමනය කරගන්න පුළුවන් නම් කෙලෙස් පොඩ්ඩවත් කඩ මනස පිරිසිදු කරගන්න පුළුවන් නම් මේ ආත්මෙදී අපිට නිවන් දකින්න බැරි වුණත් ඊළඟ ආත්මයට උපකාර වෙනවා. ඊළඟ ආත්මේ සැපවත් වෙනවා. කාලකන්ණි කරගන්න එපා. මැරිලා විඳෝන තැනකට යන්න එපා. ඊළඟ භවයේ ප්‍රතිරූප දේශයක ඉපදෙන්න ඕන. අංග සම්පූර්ණ විපදෙන්න ඕන. එතකොට අපිට තවත් මේ ධර්මය අනුගමනය කරන්න ලැබෙනවා. දිනපතා වටිනා ධර්මදේශනා සහ දහම් කරුණු ශ්‍රවණය කිරීමට දහම් සෙවන අපගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.